බොක්කර දැනුණු ආදර කතා කියන්නේ කලින් ආදර කතාවක් තිබ්බ මගේ එහෙම. ඒ කියන්නේ ඒතර ඒදී රැප් පටන් ගත්තා. ඔව් ඒතකොට රැප් පටන් අරන් මම ගමනේ මගේ භාගයක් විතර ඇවිල්ලා එයාත් මාත් එක්ක එතකොට එනවා ඒ ගමනේදී. ඒක ඇත්තටම දැනුණා ඉතින්. බොක්කට නෙමෙයි ආයේ මගේ බොක්කෙන් අගිස්සරම යනවා ඒ ආදරේ. ඒ තරම් ආදරයක් තිබ්බා. ඇයි ඉතින් නැති මෙච්චර ආදරයක් ඇස්සහතරද? ඇස්සහක් ඇතුන් නෑ ඒක මං විසින්මයි මං ඒක කරගත්තේ. කියන්නේ මම සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් ඒක කියන්නේ ගම්මිරට ආරෙන්න ගතිය පුරුදු ලොකුයි කියනවනේ. ඉතින් මගේ පුරුද්ද ඒ කියන්නේ මට පුරුදු වෙලා හිටියේ මට සාමාන්‍ය මිනිස්සෙක් සැලකිල්ලක් දක්වනකොට මම ඒ සැලකිල්ලට කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ. ඒක පිළිගන්නවා. ඔව් මම පිළිගන්නවා. කියන්නේ ඒ කාලේ දැන් නෙමෙයි දැන් සෑහෙන වෙනස් දැන් මං අදහස් වෙනස් කරගෙන ඉන්නේ. ඉතින් ඒ කාලේ එයා මට සෑහෙන ආදරය කරා සපෝට් කරා ආදරය කරා ගොඩක් දේවල් ඒ කියන්නේ හැමදේම කියන්නේ හැම පැත්තකින් එයා මට මාර සපෝට් එකක් දුන්නා. වචනෙන් පවා සපෝට් එකක් දුන්නා. අන්තිමට ඒ රණ්ඩු වෙනකොට ඔය අපි දාලා යන කතාවම කියනවනේ. අපි හිතන්නේ ඇත්තටම දාලා යයි කියලා. අපි දාලා යනකොට කියන්නේ අපි ආයේ එන ඒ කියලා බලාපොරොත්තු වෙන අපි කියනවා අවුලක් නැහැ. දාලා යන්න කියලා කියනවනේ. ඉතින් මොහොම කියලා රණ්ඩු ඉන්නකොට එයා එකපාරම ඇත්තටම ගිහිල්ලා මම ගන්න හේතුව මොකද්ද? හේතුව තමයි ඉතින් එයා කියන්නේ කන්නන්සෙක් දාලා යන්නේ නෑ. ඔව් ඒ කියන්නේ ඒ කාලේ මට සමාන යාළුවෝ කියන චරිතය තමයි කියන්නේ මගේ ලොකු වෙලා තිබුණ මට ලොකු උනේ යාළුවෝ කියන චරිතය. ඒ කියන්නේ ආදරය කියන දේ මම එච්චර එයා කරේ නෑ. එයා මට කිව්වා මූන්ට මම ඇතුලෙන් ආදරේද දන්නේ නෑ. ඇතුලෙන් ආදරේ වල මට එළියෙන් ඒක පේන්නේ නෑ කිව්වා. එහෙමම කිව්වා. මගේ මූන්ට කිව්වා මට එළියෙන් ඒක දැනෙන්නේ නෑ කියලා. සාමාන්‍ය ෆීලිං එකක් දෙලා ආවේ දැන්. තමන් මෙච්චර ආදරය කරලා නිකන් තමන්ට නිකන් ඇඟිල්ල දික් කරනවා වගේ. ඔය ඒ වෙලාවෙවත් අර ගතිගුණ කියන දේ අර නිකන් ලොකුකම කියන දේ තිබ්බනේ. ඉතින් මං කිව්වා ඉතින් මං ආදරේ මං හිතුවේ නෑ දාලා යයි කියලා. ඊට පස්සේ මම එයාට කෝල් ගන්නකොට එයා බ්ලොක් කරනවා. බ්ලොක් කරලා ඊට පස්සේ මම තනිකරම පිස්සෙක් වගේ. කියන්නේ මම ඕස්ට්‍රේලියා ටුවර් එකක් ගිහුවා මායි ස්මෝකයි රීසි. ඕස්ට්‍රේලියා ටුවර් එක යන්න සතිය තුනකට විතර කලින් ආචීව්මන්ට් එකක් හම්බුනොත් මොකක් හරි හොඳ නිවුස් එකක් හම්බුනොත් මම ටක් ගාලා අපේ අම්මට කෝල් කරලා කියලා එයාට තමයි කෝල් කරලා කියන්නේ. ඒ මුලින්ම අම්මට කෝල් කරලා. ඔව් කාටත් කලින් අම්මා තමයි. ඊට පස්සේ අම්මට කෝල් කරලා අරයට කෝල් දැන් ඕස්ට්‍රේලියාට ඔය එකත් ඕකේ වෙලා මට නිවුස් එක එනකොට අපේ දැන් අරය බ්ලොක්. කොහොම හරි අපේ අම්මට කෝල් එකක් කරන් කිව්වේ අම්මේ ඒ ළමයට කෝල් එකක් කරන් කියන්න මට කෝල් එකක් ගන්න කියලා. මම ඊට පස්සේ කතා කරලා මම ඕස්ට්‍රේලියාට ඔය එකත් හරි ගියා. මම ඇහුවා ඉතින් මට ඔයාව ඕනේ කියලා මම එයාට කිව්වා. පළවෙනි පාටි කිව්වේ. ඇත්තටම මම ඒකට තමයි කියන්න ගත්තේ. එයා ගිහිල්ලා දවස් 4 කින් විතර පස්සේ කියන්නේ මට ඔයාව ඕනේ කියලා කියනකොට එයා දැන් පරක්කු වැඩි එහෙම කිව්වා. මම කිව්වා එයා කිව්වා මම එයා දැන් මම දැන් දවස් 4ක් නේ. එයා මාත් එක්ක මාස 8ක් විතර පොර බැලලා. එයාට ඕන ආදරේ ගන්න. දැන් මම දවස් 4කින් දවස් 4ක් මට එයා නැතු. එයා මාස 8ක් මාත් එක්ක අර මං අර ගණන් ගන්න නැති ඉන්න සීන් එකේ ඉන්නකොට එයා ඒකත් එක්ක එයා මට කිව්වා මම හිත හදාගන්නේ ඔයා මට මාව ගණන් ගන්න නැතුව මාව රිදවපු තැන් ඔලුවට අරන් ගියා. ඊට පස්සේ මට තේරුණා මෙයා දැන් ආයේ මේ පාරේ ඉන්නේ නැහැ කියලා. ඊට මට තේරුණා එයාට තමයි මම සිල්වේ ගහන්නේ බායක මම ඕස්ට්‍රේලියාව වල ෂූට් එකක් කරා එයාට. මම දන්නවා තවන බුදිනකි මදිනනවා ඒ වෙනකන් නුඹත් එක්ක මං පොර බදිනවා දැනුනොත් ආදරයක් නැ කියා මං ඇතෙනවා මං හිතට කියලා දෙනවා නුඹ මිය ගියා කියා. හිටියේ නැලම් වෙන කන්දේ බලදලගත මං ආවට මං කාවද විශ්වාස කරන්නේ හිව නැල්ලා දාලා යද්දී උණ හිත හයේ එල්ලගත මං පාවඩ මගේ පාර